සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් ඔන්න අද මං අරගෙන ආවේ රසම රස විදියකට බිත්තරයක් හදාගන්න හැටි කියලා දෙන්න. මේ විදියට බිත්තරයක් බැද්දම හරිම රසයි. ඒ වගේම හොස්ටල් වල ඉන්න අයට, බෝඩ් වෙලා ඉන්න අයට උනත් හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මගේ channel එකත් subscribe කරලාම අපි මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මම මේකට කරපිංච ගන්නවා. කරපිංච ගොඩාක් හීනියට කපාගෙන තමයි අරන් තියෙන්නේ. මෙතන මම පුංචි නයි කොච්චි කරලත් හීනියට කපාගෙන තියෙනවා. ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මම බීලුණු ටිකකුත් ගොඩාක් හීනියට කපාගෙන තියෙනවා. මීට අමතරව ගම්මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු කුඩු අරගෙන තියෙනවා. මුලින්ම අපි මෙහෙම බිත්තරය භාජනයකට දාගෙන ඒකට මුලින්ම බීලුණු ටික දාගන්න ඕන. ඊට පස්සේ නයි කොච්චි ටික දාගන්නවා. ඊළඟට කහ කුඩු දාගන්නවා ස්වල්පයක්. ඊළඟට තමන්ගේ රස අනුව ගම්මිරිස් එකතු කරනවා. රස අනුව ලුණුත් එකතු කරගන්නවා. ඊළඟට මේ ටික හොඳට කවලම් කරගන්න ඕන මේ වගේ. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි පේන්නේ මිශ්‍රණය. ඊළඟට අපි පෑන් එකක් ලිපේ තියලා පෑන් එක රත් වුණාම පොල් තෙල් ටිකක් දාගන්න ඕන. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ පොඩි ස්ප්‍රේ බොටල් එකක් අරගෙන පොල් තෙල් ටිකක් දාගන්න. බිත්තර වගේ බදිනකොට අපිට තෙල් පොඩ්ඩයි අවශ්‍ය වෙන්නේ. තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ බිත්තර මිශ්‍රණය මේ විදිහට පෑන් එකට දාගන්නවා. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා අපි මේක ටිකක් වෙලා වහලා තියමු. මේ ගානට බිත්තරේ බැදුනම අපි අර කරපිංච ටික උඩින් ඉහ ගන්නවා. විනාඩි 2-3ක් මද ගින්දරේ පිසගත්තට පස්සේ අපිට මේ විදිහට බිත්තරේ අනිත් පැත්තට දාන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලොන්ට කැමති ප්‍රමාණයකට පිස ගන්න. මම ලොකුවට කැමති නැහැ බිත්තරේ බදින්න. මේ ගානට තමයි මම කැමති. ඉතින් මේ බිත්තරේ හරියම රසයි. ඕගොල්ලෝ try කරලා බලන්න.